ඔයාලා මේ ඉන්නේ ලංකාවේ ජනප්‍රියම YouTubers කෙනෙක් කරන මිනි කැප්ෂන්. ඉතින් අද වීඩියෝ එකේ මම කරන්න යන්නේ මිනි කැප්ෂන් වෙනුවෙන් සරුංගලයක් හදන්න. ඉතින් එහෙනම් අපි වැඩ කතා නැතුව යමු වීඩියෝ එකට. සරුංගලය හදා ගන්න ඕන බඩු ටික ගත්ත මෙතෙන්දී මේ ඉරටු ටිකකුයි සන්නු පන්දයි ඒ වගේම කිතුල් පිට උත් අපි හොයාගත්තා. සරුංගලය හදන්න එහෙනම් වැඩ කතා නැතුව යමු අපි සරුංගලය හදන වීඩියෝ එකට. ඉතින් මම මෙතෙන්දී ඉරටු 6ක් ගත්තා අතර පුරට. ඉතින් අපි ඉරටු 3 අරගෙන මේක ගෙට ගහගමු මෙහෙම තියලා. ඉතින් මම ඉරටු 3 තියලා ගෙට ගහගන්නවා. Oh my god! මේ විදිහට ඉරටු 3 තියලා ගෙට ගහගන්නවා. මෙහෙම ගෙට ගහගත්තේ නැත්නම් ඉරටු 3 පනින්න තියෙනවා. ඒ හින්දා මම මේ විදිහට ඉරටු 3 ගෙට ගහගන්නවා. රියල්ලි මම ඒ වගේ ඉරටු දෙකම ගෙට ගහගත්තා 3 තියලා ඊට පස්සේ අපි සෙන්ටිමීටර් 4ක් අරගෙන මේ විදිහට මේ තියෙන සෙන්ටිමීටර් 4ක් දුරින් මේ කෝරු දෙක ගෙට ගහගමු මෙහෙම. ඉතින් මෙහෙම කරලා ගෙට ගහගමු. නූල් කැල්ලක් අරන් ගෙට ගහගමු. ඊට දැන් අපි අතර කෝරු බැලන්ස් එක බලාගමු. ඊට පස්සේ මේ පැත්ත පොඩ්ඩක් බලයි. අපි හරි බැලන්ස් එකට හදා ගන්න ඕන. දැන් එහා පැත්ත ඇත්තට බරවට පේනවා. හරි දැන් ඕගොල්ලෝ වෙනදි බැලන්ස් එකේ තියෙන එක ඒත් පොඩ්ඩක් කළයි. අපි හරි බැලන්ස් එකට මේක ගමු. හරි යාළුවෝ යන්තම් බැලන්ස් එකට ගත්තා. දැන් අපි මෙන්න මේ කිතුල් පිටර ඉලකට ගමු මේක මේ හරියේ. මේ හරියට අපි මෙතනට ගමු. මේ විතර මම ගෙට ගත්ත අතර කෝර කිතුල් පිටයි. ඊට පස්සේ අපි අතර කෝර මෙහෙම කරලා දගමු. මම මේ විතර අතර කෝර නුඹකට ගහගෙන අද ගන්නවා අතර කෝර. මේ විදිහට හදලා ගෙට ගන්නවා. උඩ මේ විදිහට අතර කෝර මේ වගේ හන්ට ගන්නවා. දැන් ඉතින් ගෙට ගන්නවා මේක. ඒකත් වගේම අනිත් පැත්තට අතර කෝර මම මේ විදිහට ගන්නවා. මේ පැත්තට අතට ගන්න මේක අතර පස්සේ මේ වගේ තමයි එන්නේ. මේ පැත්තට අතට ගන්න මේක අතට ගෙට ගන්නවා. හරි ඒ වගේ ඇදලා ගෙට පස්සේ මේ වගේ තමයි පේන්නේ. මේ වගේ තමයි පේන්නේ අතර කෝර දෙක සමානව ඉඳලා පස්සේ අපි දැන් ඔළුව කොටසත් අතට ගමු. මේ විදිහට ඔළුව කොටසත් ගෙට ගහගෙන උඟක් ගෙට ගහගත්ත මේ අතර ගහන්නේ. දැන් අපි ඒක මෙහෙම කරලා ඇදලා ගෙට ගහගමු. හරි යනවා මේ පැත්තකට හරි දැන් අපි මේ වගේම අනිත් පැත්තට ගෙට ගහගමු. මේ පැත්තේ නූලක් ඇදලා මේ විතර ඔළුව ගෙට ගහගමු. හරි මිනි කැප්ෂන් එකේ සරුංගලය ඔක්කොම කරලා හදලා ඉවරයි. අපිට පේන්නේ නූලුත් බෙදගත්තා මම. මේ විදිහට තමයි මට පේන්නේ සරුංගලය හදලා ඊට පස්සේ අපි මේක අලවමු. හරි මිනි කැප්ෂන් එකේ නමක් දහමු. මේ සරුංගලයලා මේ වගේ සපෝට් දාලා ගත්තා. ඉතින් මම මේක අලවන්නේ ඉතින් කහ පාටින්. ඒක මේ කහ පාටින් හරි කොළ පාටින් තමයි මම අලවන්නේ ඉතින් මේ කොළ පාටින් අලවමු. යාළුවනේ අපි මේ සරුංගලේ මිනි කැප්ෂන් එකේ සරුංගලේ කොළ පාටින් අලවන්න තමයි යන්නේ. අපි ඉතින් මේක කතා නැතුව ඉක්මනට ගිහලා මේ සරුංගලේ අලවගෙන මිනි කැප්ෂන් එකේ නමක් දහගමු. ඉතින් අපි ඉන්නේ මේක වැඩි කතා නැතුව අලවන්නේ. ඉතින් මම මේ විදිහට අලව ගන්න යන්නේ. ඉතින් මම මේ විදිහට ගම් වලින් මේක අලව ගන්න යන්නේ. ගම් ගාලා මේක අලව ගමු. මේකට ටක් ගාලා අලව ගමු. දැන් අපි මේ දෙපැත්ත කොටස අලවගෙන ඉඳන් දැන් උඩ කොටසත් අපි ටක් ගාලා අලව ගමු. අපි දැන් මේ උඩ කොටසත් අලව ගමු ටක් ගාලා. දැන් තියෙන අන්තිම කැල්ල අපි අන්තිම කැල්ල අලව ගමු තියෙන අතර උඩ. හරි යනවා අපි අන්තිමේ සරුංගලය අලව ඉවරයි. මේ තියෙන සරුංගලය අලව වෙනකොට පස්සේ ෆයිනල් ලුක් එක දැන් අපි ටක් ගාලා මිනි කැප්ෂන් එකේ නමත් අලව ගමු. ඉතින් මේ මිනි කැප්ෂන් එකේ අපේ නේම් එක අපි දැන් මේක සරුංගලයට අලව ගමු. හරි ඉතින් යනවා මිනි කැප්ෂන් සරුංගලේ අපි හදලා ඉවරයි. දැන් අපි මේකට රෙල් ටිකක් අලවමු. ඉතින් ඔයාලට වෙනදී සරුංගලය අලව වුණාට පස්සේ ඉතින් අපි සරුංගලය හදලා ඉවරයි. දැන් අපි මේකට රෙල් ටිකක් වගේ රෙල් තමයි දාන්නේ. මේ රෙල් ටිකක් කපාගත්ත අපි දැන් මේක අලවමු සරුංගලේ. දැන් යන්න අපි මේකට වරල් ටික උත් අලව ගමු. මේ විදිහට රෝස් පාට වරල් ටික උත් අලව ගන්න යන්නේ. අපි ඉක්මනට වරල් ටික අලව ගමු. ඉක්මනට කරලා අපි වරල් ටික අලව ගමු. යන්න අපි මිනි කැප්ෂන් සරුංගලය අන්තිමේදී හදලා ඉවරයි. ඉතින් අපි මේක උඩ යන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් උඩ යන වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්න. ඒක ඔයගොල්ලෝ පේන ඇති මිනි කැප්ෂන් එක හදපු සරුංගලේ මේ තියෙන මිනි කැප්ෂන් සරුංගලේ අපි ඉතින් මේක උඩ යන අද නම් උඩ යන වෙන්නේ හද වහින්න වගේ මේක සමකට දාසෙ ඔන්නේ ඇලෙව්වේ. ඒ නිසා මම පහක දවසක මේක යන වීඩියෝ එකකින් හම්බෙන්න. ඉතින් මේක උඩ යන වීඩියෝ එකකින් මේ මිනි කැප්ෂන් එක සරුංගලේ හදලා ඉවරයි. ඔයගොල්ලෝ පේන ඇති මේ මිනි කැප්ෂන් එක සරුංගලේ